ආයිබෝවන් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට. මම තමයි කොමර්ස් විත් NT කියන YouTube channel එක හැදුවේ. ඒ වගේම මම මේක හැදුවේ 10 වසර සහ 11 වසර. ඒ කියන්නේ O level වල අපේ නංගිලා මල්ලිට උදව්වක් කරන්න. ඒ කියන්නේ එයාලගේ කොමර්ස් පාඩම් ටික සරලව short note එකක් විදිහට පැහැදිලි කරන්න තමයි මගේ මේකෙන් බලාපොරොත්තුව. මුලින්ම මං ගැන කිව්වොත් මගේ නම නිරංජන තීක්ෂණ. මම කැලණි විශ්වවිද්‍යාලයේ අන්ඩර්ග්‍රැජුවේට් කෙනෙක්. ඒ වගේම තමයි මම මේ වෙද්දී හදාරනවා බැචලර් ඔෆ් බිස්නස් මැනේජ්මන්ට් හොනර්ස් ඉන් ෆයිනෑන්ස් කියන ඩිග්‍රිය. මුලින්ම ව්‍යාපාර පදනම මේ තියෙන්නේ ව්‍යාපාර පදනමේ සංකල්ප සිතියම. ඒ කියන්නේ මයින්ඩ් මැප් එක. මේ මයින්ඩ් මැප් එක ඒ කියන්නේ මුළු පාඩම සමරයිස් කරලා පෙන්නනවා මේකේ. ඒ කියන්නේ අපි ඉගෙන ගන්න ඕන හැම දෙයක්ම මේ මයින්ඩ් මැප් එක ඇතුලේ තියෙනවා. මුලින්ම අපි ව්‍යාපාර සංකල්පය ඉගෙන ගන්න ඕන. ඊට පස්සේ ව්‍යාපාර වල අරමුණු, ඊට පස්සේ පාරිභෝගික අවශ්‍යතාව වුමනා, ඊට පස්සේ නිෂ්පාදන ව්‍යාපාර, නිෂ්පාදන සාධක, ඇල්මැති පාර්ශව. ඒවා ටික තමයි අපිට මේ ව්‍යාපාර පදනම කියන පාඩමේදී ඉගෙන ගන්න තියෙන්නේ. මුලින්ම ව්‍යාපාර පදනම. ව්‍යාපාරයේ පදනම වෙන්නේ භාණ්ඩු හුවමාරු ක්‍රමය. භාණ්ඩු හුවමාරු ක්‍රමය කියන්නේ මිනිසුන්ට දැන් මෙතන මේ පැහැදිලි කිරීම තියෙන්නේ මිනිසුන්ට තමාන්ට වඩාත් හොඳින් කළ හැකි කාර්යෙහි නිරත වී එමගින් ඔවුන් භාණ්ඩ විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කර අතිරික්ත නිෂ්පාදන ප්‍රමාණයක් නිෂ්පාදනය කළහ. එම අතිරික්ත ප්‍රමාණය අනෙකුත් පුද්ගලයන් සමග හුවමාරු කිරීම බාටර් ක්‍රමය හෙවත් භාණ්ඩ හුවමාරු ක්‍රමයයි. ඒ කියන්නේ ඉස්සර මිනිස්සු ඔවුන් සතු සම්පත් ඒ කියන්නේ සම්පත් රිසෝසස් සම්පත් ඒක රාශී කරලා එයාට වඩාත් හොඳින් කරන්න පුළුවන් කාර්යෙහි තමයි නිරත උනේ. ඒ කාර්යයේ අතිරික්ත නිෂ්පාදනයක් කළා. ඒ කියන්නේ එයාලගේ පාරිභෝජනයටත් වඩා වැඩි ප්‍රමාණයක් කරලා එන්නේ අතිරික්ත අනිත් අයගේ අතිරික්තත් සමග හුවමාරු කරගත්තා. අන්න ඒක තමයි භාණ්ඩ හුවමාරු ක්‍රමය කියන්නේ. ඒ කියන්නේ භාණ්ඩයකට භාණ්ඩයක් හුවමාරු කරගත්තා. ඒක තමයි භාණ්ඩ හුවමාරු ක්‍රමය කියන්නේ. ශ්‍රම විශේෂීකරණය කියන්නේ තමාට වඩාත් පහසු සහ වඩාත් හොඳින් කරන්න පුළුවන් කාර්යයක නිරත වීම තමයි ශ්‍රම විශේෂීකරණය කියන්නේ. ශ්‍රම විශේෂීකරණය නිසා අතිරික්ත නිෂ්පාදනයක් ඇති වුණා. අතිරික්ත නිෂ්පාදනය නිසා භාණ්ඩ හුවමාරු ඇති වුණා. ව්‍යාපාරයක් හැදෙන්න පදනම තමයි මේ භාණ්ඩ හුවමාරුව. භාණ්ඩ හුවමාරුවට පස්සේ අර අතරමැදි මාධ්‍යයක් තියෙන මුදල් ආවා. ඒක පස්සේ මේව කරන්න පුළුවන්. ඒක ඉස්සරහට තියෙන පාඩමක්. ඊළඟට ව්‍යාපාරයක් කියන්නේ ලාභ ඉපීමේ අරමුණක් තියෙන්න ඕන. මිනිස් අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කිරීම සඳහා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන හෝ ඒවා සම්පාදනය කිරීමේ කටයුතු වල නියැලී සිටින ආයතන හා සංවිධාන ව්‍යාපාර ලෙස හැඳින්විය හැකිය. ව්‍යාපාරයක් කියන්නේ මෙන්න මේ පොයින්ට් තුන තියෙන්න ඕනි. ඒ කියන්නේ මේක හරි සරලයි. ව්‍යාපාරයක් යනු කියලා ඔයාලගෙන් ප්‍රශ්න අහනවා. එතකොට මුලින්ම අරමුණ ලියන්න ඕන. ව්‍යාපාරයක අරමුණ ප්‍රධාන අරමුණ තමයි ලාභ ඉපීමේ අරමුණෙන් තොරව. ඒ කියන්නේ සමාජ සුබ සාධනය අනුගුණ කරගන්න. මිනිස් අවශ්‍යතා හා උමනා තෘප්තිමත් කර ගැනීම සඳහා භාණ්ඩ හා කරන හෝ ඒවා සම්පාදනය කිරීමේ කටයුතු වල නියැලී සිටින ආයතන හා සංවිධාන ව්‍යාපාරයක් වෙනවා. ඊළඟට ව්‍යාපාරවල අරමුණු. ව්‍යාපාරවල ප්‍රධාන අරමුණු දෙකයි. ලාභ ඉපීමේ අරමුණයි පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීමයි. ලාභ ඉපීම කියන්නේ මෙතන තියෙන විදිහට ව්‍යාපාරයකට ලාභ ඉපීම වැදගත් වෙනුවේ එහි අයිතිකරුවන්ට යෙදවූ මුදලට සරිලන ප්‍රතිලාභයක් ලබා දීමට අවශ්‍ය වන නිසාය. දැන් ව්‍යාපාරයකට අයිතිකරුවෝ ආයෝජනය කරලානේ තියෙන්නේ. එන්නේ ආයෝජනයේ ප්‍රමාණවත් ලාභයක් ඕන්ට දෙන්න ඕන අපි. ඔයා ව්‍යාපාරයක් කියලා හිතන්න ඕනේ දැන්. මේ වගේ කියන්නේ මගේ අරමුණු කියලා හිතන්න ඕනේ. ලාභ ඉපීම මගේ අරමුණ. ව්‍යාපාරය ඔයා කියලා හිතන්න. අපි දැන් අපිට ලබා දුන්නු ආයෝජකයන් අපිට ලබා දුන්නු ආයෝජනයට ප්‍රතිලාභ අපි ගෙවන්න ඕන. ඒකට ප්‍රමාණවත් ලාභයක් අපි උපයන්න ඕන. ඒ වගේම තමයි පාරිභෝගික තෘප්තිය ඉහළ නැන්වීම. දැන් ව්‍යාපාරයක ප්‍රොඩක්ට් එකක් පාරිභෝගිකයෝ ගන්න අකමැති නම් ඒ ප්‍රොඩක්ට් එකෙන් වැඩක් නැහැ. ඒ කියන්නේ නිෂ්පාදනයේ වැඩක් නැහැ.
එතකොට අපිට ලාභ අනිත් කිසිම දෙයක් කරන්න හම්බෙන්නේ නැහැ. පාරිභෝගික තෘප්තිය ඉහළනම් වීමක් කරන්න බැයි නම් ලාභ උපයන්නත් බෑ. භාණ්ඩ හා සේවාවල ගුණත් ඉහළ නම් ඒ කිසි දෙයක් කරන්න බෑ මේ පාරිභෝගික තෘප්තියක් නැත්තම් භාණ්ඩ ගන්න. ව්‍යාපාරයක රඳා පැවැත්ම තීරණය වනුයේ ව්‍යාපාරයක් විසින් පාරිභෝගික අවශ්‍යතා හා උවමනා කෙතරම් සාර්ථකව සපුරාලන්නේද යන කරුණ මතය. ඒ කියන්නේ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා උවමනා ව්‍යාපාරයේ නිෂ්පාදනය මගින් උපරිම කරන්න ඕන. ඒ කියන්නේ උපරිම තෘප්තියක් මේ පාරිභෝගිකයන්ට ලබා දෙන්න ඕන. ඊළඟට තුන්වෙනි අරමුණ භාණ්ඩ හා සේවාවල ගුණත්වය ඉහළ නැංවීම. ව්‍යාපාරයක් පාරිභෝගික අවශ්‍යතා හා උවමනා නිසි පරිදි සපුරාලීමට මෙන්ම සාධාරණ මිලකට ගුණාත්මක භාණ්ඩ හා සේවා ලබා දීමට කටයුතු කරයි. ඒ කියන්නේ නියමිත ප්‍රමිතියේ නිෂ්පාදිත නියමිත ගුණාත්මක භාවයට පාරිභෝගිකයන්ට ලබා දෙන්න ඕන කියලා. ඒකෙන් ව්‍යාපාරයේ කීර්ති නාමය එන්නේ ඒ වගේ ව්‍යාපාරයේ පැවැත්මට ඒක මහඟු පිටුහලක් වෙනවා. රැකියාව උත්පාදනය කම්කරුවාගේ සිට ඉහළ කළමනාකරුවන් දක්වා විවිධ රැකියා අවස්ථා ව්‍යාපාර විසින් බිහි කරයි. දැන් බිස්නස් එකක්. ඒ කියන්නේ ව්‍යාපාරයක එක්කෙනෙක් ඉඳලා බෑනේ ව්යාපාරයක් කරන්න. ඒකට සේවක මණ්ඩලයක් සහ ඔය අඩුම තරමේ සේවකින් දෙන්නෙක්වත් ඕනේ. දෙන්නෙක් හෝ එක්කෙනෙක්. දැන් සිල්ලර කඩයක් හිතනෝ සිල්ලර කඩේක අයිතිකරුවා තමයි ප්‍රධානියා. එයා කළමනාකරුවා කියලා හිතන්න පුළුවන්. ඊට පස්සේ එයාට ලොකු එකක් නම් එයාට වැඩ කරන්න එයාට මේවා ටික කරගෙන ඒ සේරම කරන්න බෑනේ. එයා දැන් සේවකයෙක් ගන්න ඕන. ඒ විදිහට කඩේ පුළුල් වෙනවත් එක්කම තව රැකියා අවස්ථා බිහි වෙනවා. ඊළඟට සේවක සුබ සාධනය. තම සේවකයන්ගේ තෘප්තිය සඳහා වැටුපට අමතරව ඔවුන් වෙනුවෙන් විවිධ සුබ සාධන කටයුතු කිරීම. දැන් සේවකයෝ කැමැත්තෙන් වැඩ කරන්න ඕන ව්‍යාපාරේ. ඒක එතකොට තමයි ව්‍යාපාරේ සාර්ථක වෙන්නේ. එයාලට වැටුපට අමතරව ටී-ෂර්ට් වගේ දේවල්, දිරි දීමනා අන්න ඒවා ලබා දෙන්න ඕන. ඒ කියන්නේ එහෙම ලබා දීමෙන් මොන ව්‍යාපාරයට අර සේවකයන්ගේ ආකල්පය ධනාත්මක ආකල්පයක් වෙනවා. ඒක ව්‍යාපාරයට ශක්තියක් වෙනවා අවසානයේදී. ඒකත් ව්‍යාපාරවල අරමුණ. වෙළඳපොළ කොටස වැඩි කර ගැනීම. බොහෝ කුඩා ව්‍යාපාර උත්සාහ දරන්නේ තමා සතු වෙළඳපොළ කොටස ජාත්‍යන්තරය දක්වා වැඩි දියුණු කිරීමටයි. ඒ කියන්නේ චූටි ව්‍යාපාර දැන් හිතන්නේ එයාලගේ වෙළඳපොළ කොටස මේ එක නගරයකට එක ප්‍රදේශයකට සීමා වෙලා තියෙන ඔවුන් බලාපොරොත්තු වෙනවා මුළු ලංකාවට මුළු ලෝකෙටම තමන්ගේ නිෂ්පාදිත බෙදා හරින්න. අන්න ඒක තමයි වෙළඳපොළ කොටස වැඩි කර ගැනීම කියන්නේ. තරගයට සාර්ථකව මුහුණ දීම. සෑම ව්‍යාපාරයක්ම තරගයකට මුහුණ දෙයි. තරගයට සාර්ථකව මුහුණ දීම ව්‍යාපාරයන්ගේ තවත් අරමුණකි. දැන් තරගයට සාර්ථකව මුහුණ දෙන්න වෙයි නම් ව්‍යාපාරයක් කඩා වැටෙනවා. ව්‍යාපාරයක් කඩා වැටෙන එක දැන් ඔයාලා හිතන්න බේකරි දෙකක් තියෙනවා. A කියන බේකරියට සම්පත් අඩුයි. ඒක නිසා ඒක පොඩ්ඩක් මන්දගාමී. හැබැයි B කියන බේකරිය නවීන තාක්ෂණය යොදාගෙන මේ ඔක්කොම සේරම දේවල් පිළිවෙලට ලස්සනට කියන්නේ පාරිභෝගික තෘප්තියත් ඉහළ නංවනවා, ගුණාත්මක භාවයත් වැඩි. ඒ කියන එකට වඩා එතකොට තරගයක් දෙන්න බෑ. ඒට B කියන කෙනත් එක්ක තරග කරන්න හරි අමාරුයි. අන්න ඒකට සාර්ථකව මුහුණ දෙන්න ඕන නම් මුහුණ දීම. ඒ කියන්නේ තරගයට සාර්ථකව මුහුණ දීම. ඒක තමයි තරගයක් කියන්නේ. තරගයට සාර්ථකව මුහුණ දීමට. ඒ කියන්නේ ඒ කෙනාට B එක්කෙනාට සාර්ථකව මුහුණ දෙන්න නම් මොනවාද? මුහුණ දෙන්න එක ව්‍යාපාරයක තවත් අරමුණක්. ඊළඟට අපිට කතා කරන්න තියෙන පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා හා උවමනා ගැන. පාරිභෝගික අවශ්‍යතා කියන්නේ ජීවත් වීම සඳහා මිනිසා විසින් අනිවාර්යයෙන්ම සපුරාගත යුතු කායික හා මානසික තත්ත්වයන් තමයි මිනිස් අවශ්‍යතා කියන්නේ. ඒ වගේම තමයි උවමනා කියන්නේ මිනිස් අවශ්‍යතා සපුරා ගන්න විවිධ ආකාර. දැන් ඔයාලා හිතන්නකෝ ඔයාලගේ අවශ්‍යතාවය තමයි ආහාර. ආහාර සපුරා ගන්න විවිධ ආකාර තමයි මොනවාද? බත්, පාන්, කවුපි, කඩල. අන්න ඒ වගේ ඒවා තමයි මේ අවශ්‍යතාවය සපුරා ගන්න විවිධ ආකාර වෙන්නේ. ඒ වගේම තමයි අවශ්‍යතා බෙදෙනවා කොටස් දෙකකට. මූලික මිනිස් අවශ්‍යතා සහ සමාජයේ සංකීර්ණ වෙත්ම පැන නැගුණු අවශ්‍යතා. මම මෙතන දීලා තියෙන්නේ චුට්ටයි. හරිද? ඒ වුණත් මීට වඩා තව අවශ්‍යතා තියෙන්න පුළුවන්.
හැබැයි අවශ්‍යතාව උවමනාව වලට වඩා අඩුයි. ආහාර, ජලය, වාතය ඒ වගේ ඒවා මිනිසාට ජීවත් වෙන්න අනිවාර්යයෙන්ම ඕන. සමාජයේ සංකීර්ණවත්ම පැන නැගුණු අවශ්‍යතා. අධ්‍යාපනය, විනෝදාස්වාදයේ, නිවාස මොනවාද? දැන් අධ්‍යාපනය නැහැ කියලා මේ මොනවාද මිනිසාට ජීවත් වෙන්න බැරි වෙන්නේ නැහනේ. අන්න ඒක තමයි සමාජයේ සංකීර්ණවත්ම පැන නැගුණු අවශ්‍යතා. ඒකත් හැබැයි අවශ්‍යතාවයක් තමයි. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ අවශ්‍යතාව හා උවමනාව අතර වෙනස. මම මෙතන මේ ස්ලයිඩ් එකේ දාලා තියෙන්නේ අවශ්‍යතාව ලක්ෂණයි උවමනාව ලක්ෂණයි. ඒ ලක්ෂණ වලින් තමයි මේ දෙකේ වෙනස අපි පැහැදිලි කරන්නේ. අවශ්‍යතාව අත්‍යවශ්‍යයි. අත්‍යවශ්‍යයි කියන්නේ ජීවත් වෙන්න අනිවාර්යයෙන්ම අවශ්‍යතාව කියන දේ සපුරාලන්න ඕන. දැන් ආහාර කියන දේ ජීවත් වෙන්න අනිවාර්යයෙන්ම ඕන. හැබැයි උවමනා අත්‍යවශ්‍ය නොවේ. ඔයාට බත් කන්නත් පුළුවන්, පාන් කන්නත් පුළුවන්. මොක කරත් ඔයාගේ අවශ්‍යතාවය සම්පූර්ණ වෙනවා. ඒ කියන්නේ උවමනා කියන එක අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟට අවශ්‍යතාවවල දෙවෙනි ලක්ෂණය තමයි නිර්මාණය කළ නොහැකි වීම. ව්‍යාපාරිකයන්ට අවශ්‍යතාව නිර්මාණය කරන්න බෑ. දැන් ඔයාට බඩගිනි ඔයාට දැන් ආහාර කියන මේ අවශ්‍යතාවය ව්‍යාපාරිකයන්ට නිර්මාණය කරන්න බෑ. ඒක ඔයා විසින්මයි ජනිත වෙන්න ඕන. ඒ කියන්නේ ඔයාගේ ඇඟෙන්ම ඔයාට බඩගිනි මම දැන් ආහාර කන්න ඕන කියලා ජනිත වෙන්න ඕන. හැබැයි උවමනා ව්‍යාපාරිකයන් නිර්මාණය කරන්න පුළුවන්. උවමනා නිර්මාණය කරන්න පුළුවන් කියන්නේ දැන් ඔයා කඩයක් ගාවින් යනවා. රයිස් හොදෙනවා. මට දැන් බඩගිනි. ඒක නිසා මං ගිහිල්ලා රයිස් එකක් කනවා. එතකොට ඒ ව්‍යාපාරිකයා ඔයාගේ අවශ්‍යතාවයට ගැලපෙන උවමනාවක් නිර්මාණය කරලා තියෙන්නේ. රයිස් එක තමයි උවමනාව. ඊළඟ අවශ්‍යතාවය තමයි පොදු වීම. අවශ්‍යතාව හැමෝටම පොදුයි. ඒ කියන්නේ දැන් හැමෝටම කෑම පොදුයි. ඒ කියන්නේ ආහාර ගන්න ඕන. හුස්ම ගන්න ඕන හැමෝම. හැමෝම වතුර බොන්න ඕන. හැබැයි උවමනා හැමෝටම පොදු වෙන්නේ නැහැ. දැන් මම කැමති වතුර බොන්න. තව එක්කෙනෙක් කැමති තේ එකක් බොන්න. වතුර බොනවට වඩා තේ එකක් බොන එක එයාට හොඳයි. එහෙම නැත්නම් තව එක්කෙනෙක් කැමති බීම බොන්න. ඒ උවමනා හැමෝටම විවිධ වෙනවා. අවශ්‍යතා හැමෝටම පොදුයි, උවමනා විවිධයි. ඊළඟ ලක්ෂණය තමයි සීමිත වීම. අවශ්‍යතා කියන දේ මේ අතේ ඇඟිලි ප්‍රමාණයට 10ක් 12ක් ඒ වගේ ප්‍රමාණයක් තමයි අවශ්‍යතා තියෙන්නේ. හැබැයි උවමනා තියෙනවා අතිවිශාල ප්‍රමාණයක්. ඒ කියන්නේ මොනවාද? උවමනා දැන් ඔයා හිතන්නකෝ ආහාර කියන අවශ්‍යතාවය. ආහාර කියන අවශ්‍යතාවය සපුරාලන්න පුළුවන් විවිධ උවමනා බත්, පාන්, කඩල, කව්පි, මුං ඇට අන්න ඒ වගේ එතනම පහක් තියෙනවා. ඒ වගේ තව කොච්චර කෑම ಜಾති තියෙනවද මේ ලෝකේ? උවමනා අසීමිතයි. ඊළඟට අවශ්‍යතා සරලයි. සරලයි කියන්නේ පොඩි ප්‍රමාණයක් තියෙන්නේ. අනිත් එක හරි සරලයි ඒවා. ඒ වගේම තමයි උවමනා සංකීර්ණයි. උවමනා විශාල ප්‍රමාණයක් තියෙනවා. දැන් කෑම එකක් හිම හදන්න ගියාම ඒවා සංකීර්ණයි. අවශ්‍ය දැන් ඊළඟට මම ඔයාලට කියන්න යන්නේ අවශ්‍යතා සහ ඒවා සපුරා ගන්න විවිධ ආකාර වලට උදාහරණ. මේවා නම් ඉතින් ඔයා දන්නවා. මාත් මේක දැන් කීප පාරක්ම කිව්වනේ. මේක ගැන වැඩි කියන්න ඕනේ නැහැ. ඔයාගේ අවශ්‍යතාවය ආහාර සපුරා ගන්න පුළුවන් විවිධ ආකාර විදිහට ගන්න පුළුවන්. බත්, පාන්, පීසා, කේක්, කෝපි. අන්න ඒ වගේ දේවල්. ඇඳුම් පැළඳුම් ඔයාගේ අවශ්‍යතාවය ටී-ෂර්ට්, සාරි, ෂර්ට් අන්න ඒවා. වාසස්ථාන අවශ්‍යතාවයේදී ඒවට මහල් නිවාස, තට්ටු නිවාස, කූඩාරම් අන්න ඒවා උවමනා වලට ගන්න පුළුවන්. අධ්‍යාපනයට පාසල, විශ්වවිද්‍යාලය, ටියුෂන්, ඔන්ලයින් පාඨමාලා අන්න ඒවා ගන්න පුළුවන් උවමනා විදිහට. අවශ්‍යතාවයේ ආරක්ෂාවේ උවමනා විදිහට පොලිසිය ආරක්ෂණ පද්ධති, CCTV සිස්ටම්, එලාම් සිස්ටම් වගේ ඒවා ගන්න පුළුවන්. ප්‍රවාහනයේ අවශ්‍යතාවය වෙද්දී ඒවට ගන්න පුළුවන් පාසල් බස්, මෝටර් රථ, බයිසිකල්, ටැක්සි, ඌබර් අන්න ඒ වගේ දේවල් උවමනා විදිහට ගන්න පුළුවන්. විනෝදයේ අවශ්‍යතාවය වෙද්දී ඒවට උවමනා විදිහට ගන්න පුළුවන් චිත්‍රපටි, සංගීතය, එතකොට ක්‍රීඩා, සමාජ මාධ්‍ය, සෝෂල් මීඩියා අන්න ඒ වගේ දේවල් ගන්න පුළුවන් උවමනා විදිහට. සංනිවේදනයට දුරකථන, ඉන්ටර්නෙට්, WhatsApp, Facebook, email අන්න ඒ වගේ දේවල් ගන්න පුළුවන් උවමනා විදිහට.
ඊළඟට අපිට කතා කරන්නේ තියෙන නිෂ්පාදන ව්‍යාපාර. නිෂ්පාදන ව්‍යාපාර කියන්නේ නිෂ්පාදනය කරන ලබන නිෂ්පාදන ව්‍යාපාර ඒ කියන්නේ මොකක් හරි ප්‍රොඩක්ෂන් එකක් එතනදී වෙන්නේ. මොකක් හරි නිෂ්පාදිතයක් ඉදිරිපත් කරනවා. ඒ නිෂ්පාදිතයේ ස්වභාවය අනුව ව්‍යාපාර වර්ග දෙකයි. භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයි සේවා සැපීමේ ව්‍යාපාර. සේවා නිෂ්පාදනත් කියනවා සේවා සැපීමේ ව්‍යාපාර කියලාත් කියනවා. එතකොට දැන් භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර කියන්නේ මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාලීම සඳහා ස්පර්ශ කළ හැකි හෙවත් භෞතික පැවැත්මක් ඇති දෑ භාණ්ඩ ලෙස හඳුන්වන ලබන අතර එම භාණ්ඩ නිෂ්පාදනය කරන ආයතන හා ආයතන භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර වේ. ඒ කියන්නේ මොකක් හරි භාණ්ඩයක් නිෂ්පාදනය කරලා අලෙවි කරනවා නම් ඒව භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර. සේවා සැපීමේ ව්‍යාපාර විදිහට පාරිභෝගික අවස්ථා හා උවමනා සපුරාලීමට පාරිභෝගිකයන් වෙත ලබා දෙන ක්‍රියාවක් හෝ ක්‍රියාවලියක් සේවාවක් ලෙස හැඳින්වේ. එතකොට සේවා භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර වලට උදාහරණ විදිහට මෝටර රථ නිෂ්පාදන ආයතන, ජංගම දුරකථන නිෂ්පාදන ආයතන, පාවාහන නිෂ්පාදන ආයතන අන්න ඒවා ගන්න පුළුවන්. සේවා සැපීමේ ව්‍යාපාර වලට තොගවැළඳ ආයතන, රක්ෂණ ආයතන, බැංකු ආයතන, අධ්‍යාපන ආයතන වගේ දේවල් ගන්න පුළුවන්. ඔයාලා මෙතන මතක තියාගන්න ඕන නිෂ්පාදන ව්‍යාපාර නිෂ්පාදිතයේ ස්වභාවය අනුව තමයි ඒක වර්ග කරන්නේ. භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයි සේවා නිෂ්පාදන ව්‍යාපාරයි. ඒ වගේම තමයි භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරවල මතක තියාගන්න ඕන මේ රතු පාට කරලා තියෙන කොටස ස්පර්ශ කළ හැකි භෞතික පැවැත්මක් ඇති දේ භාණ්ඩ ලෙස හඳුන්වයි. එන්නේ ඒ භාණ්ඩ නිෂ්පාදනය කරන ව්‍යාපාර තමයි භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර කියන්නේ. ඒ වගේම තමයි සේවා සැපීමේ ව්‍යාපාර වලට මෙන්න මේ රතු පාට කොටස ක්‍රියාවක් හෝ ක්‍රියාවලියක්. අන්න ඒක වැදගත්. පාරිභෝගිකයන් වෙත ලබා දෙන ක්‍රියාවක් හෝ ක්‍රියාවලියක් කියන කොටස වැදගත්. ඒ කොටස මතක තියාගන්න ඕන. ඒ වගේම තමයි උදාහරණ ටිකකුත්. ඒක නම් මහ ලොකු අමාරු දෙයක් නෙමේ. ඒක මතක තියාගන්න පුළුවන්. ලේසි. මේ ළඟට කතා කරන්න තියෙන නිෂ්පාදන සාධක පිළිබඳව. නිෂ්පාදන සාධක කියන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම සඳහා ව්‍යාපාර වලට විවිධ සම්පත් අවශ්‍යයි. ඒ අවශ්‍ය වෙන සම්පත් තමයි නිෂ්පාදන සාධක කියන්නේ. පළවෙනි සම්පත තමයි පළවෙනි නිෂ්පාදන සාධකය තමයි භූමිය. භූමිය කියන්නේ ස්වභාව ධර්මයෙන් අපට ලැබී ඇති සියලු සම්පත් භූමිය ලෙස හැඳින්වේ. මෙයට භූමිය මතු පිට මෙන්ම අභ්‍යන්තරයේ පවත්වන සම්පත්ද අයත් වේ. භූමියට හම්බෙන ප්‍රතිලාභය තමයි කුලිය කියන්නේ. බදු කුලිය. අන්න ඒක තමයි. එතකොට ඒ භූමියට උදාහරණ තමයි khනිජ සම්පත්, වන සම්පත. ඊළඟට ශ්‍රමය. ශ්‍රමය කියන්නේ ව්‍යාපාර සඳහා යොදවන කායික හා මානසික දායකත්වයේ ශ්‍රමය ලෙස සරලව හැඳින්විය හැකිය. කාය වේසා වැඩ කරන පුද්ගලයෝ උදාහරණ විදිහට කාය වේසා වැඩ කරන පුද්ගලයෝ විදිහට පතල් සේවකයෝ සනීප ආරක්ෂක සේවකයෝ විදිහට හැඳින්විය හැකියි. ඒ වගේම තමයි මානසික වේසා වැඩ කරන පුද්ගලයෝ කියන්නේ ගණකාධිකාරීවරු කළමනාකරුවෝ වගේ අයට තමයි මානසික වේසා වැඩ කරන පුද්ගලයෝ කියන්නේ. තුන්වෙනි නිෂ්පාදන සාධකය තමයි ප්‍රාග්ධනය. නිෂ්පාදනයේදී ආධාර කර ගන්නා මිනිසා විසින් සකස් කරන ලද දෑ ප්‍රාග්ධනය ලෙස හැඳින්වේ. ප්‍රාග්ධනයට හමු වෙන ප්‍රතිලාභය තමයි පොලිය කියන්නේ. ප්‍රාග්ධනයට උදාහරණ විදිහට යාන්ත්‍ර සූත්‍ර, ගොඩනැගිලි, රථ වාහන වගේ දේවල් ගන්න පුළුවන්. ඊළඟ නිෂ්පාදන සාධකය තමයි ව්‍යවසායකත්වය. ව්‍යවසායකත්වය කියන්නේ නිෂ්පාදනය සඳහා යොදා ගන්නා භූමිය ශ්‍රමයේ ප්‍රාග්ධනය කියන්නේ නිෂ්පාදන සාධක තුන ඒක රාශී කරලා සංවිධානය කරලා නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කර පවත්වාගෙන යාමේ කාර්යය තමයි ව්‍යවසාය කියලා කියන්නේ. ව්‍යාපාරිකයා ව්යාපාර අවදානම් දරමින් නව්‍යතා සම්පාදනය කරමින් ව්‍යාපාර කටයුතු පිළිබඳ තීරණ ගනී. අන්න ඒ කොටස ඔයාලා පොඩ්ඩක් මතක තියාගන්න ඕන. ඒක වැදගත්. ව්‍යවසායකත්වය කියන කොටස. ව්‍යවසායකත්වයට හම්බෙන ප්‍රතිලාභය තමයි ලාභය. උදාහරණයක් ගමු. බේකරියක් උදාහරණයකට ගමු. බේකරියේ නිෂ්පාදන සාධක විදිහට භූමිය ගන්න පුළුවන්. බේකරිය පිහිටා තිබෙන භූමිය. එතකොට ශ්‍රමයට ගන්න පුළුවන් බක්කරයාගේ ශ්‍රමය. ඒ කියන්නේ මොනවාද? පන් හදන එක්කෙනාගේ ශ්‍රමය. ප්‍රාග්ධන විදිහට ගන්න පුළුවන් දැන් පන් හදන්නේ මේ මොකද්ද? oven එකකින් නම් මේ අනේ මැෂින් එක. එන්නේ ඒක තමයි ප්‍රාග්ධන විදිහට ගන්න පුළුවන් දේ. එතකොට ඊළඟට ව්‍යවසායකත්වය. ව්‍යවසායකත්වයේ විදිහට ගන්න පුළුවන් දැන් එම බේකරියේ අයිතිකරු භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය කියන ඔක්කොම නිෂ්පාදන සාධක ඒකරාශී කරලා
ව්‍යාපාරය පවත්වාගෙන යාම. අන්න ඒක තමයි ව්‍යවසායකත්වය කියන්නේ. මීළඟට කතා කරන්න තියෙන්නේ ඇල්මැති පාර්ශව ගැන. ඇල්මැති පාර්ශව කියන්නේ ව්‍යාපාර කටයුතු පිළිබඳ උනන්දුවක් දක්වන විවිධ පාර්ශව තමයි ඇල්මැති පාර්ශව කියන්නේ. ඇල්මැති පාර්ශව ඔයාලට තියෙනවා 10ක්. ඒ 10 මං සරලව කෙටියෙන් පැහැදිලි කිරීම මම මෙතන දාලා තියෙන්නේ. මුලින්ම අයිතිකරුවෝ. ව්‍යාපාරයේ සම්පත් සපයන පුද්ගලයෝ අයිතිකරුවෝ. ඒ කියන්නේ ව්‍යාපාරයට සම්පත් ආයෝජනය කරන පුද්ගලයෝ තමයි අයිතිකරුවෝ කියන්නේ. කළමනාකරනවෝ. ව්‍යාපාර කටයුතු මෙහෙයමින් ව්‍යාපාරයේ පිළිබඳ අයිතිකරුගේ තීරණ ක්‍රියාත්මක කරන්න කළමනාකරුවන්ය. ඊළඟට ගනුදෙනුකරුවෝ. ව්‍යාපාරයෙන් භාණ්ඩ හා සේවා මිලදී ගන්නා පුද්ගලයා ගනුදෙනුකරුවන්ය. සැපයුම්කරුවෝ. ව්‍යාපාරයට අවශ්‍ය දෑ සැපයුම් කරනවා. ඒ කියන්නේ අමුද්‍රව්‍ය ඒවා ව්‍යාපාරයට සපයන අය තමයි සැපයුම්කරුවෝ කියන්නේ. තරගකරුවෝ. යම් ව්‍යාපාරයක් විසින් නිෂ්පාදනය කරන නිෂ්පාදිත වලට සමාන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන ආයතන කරන හෝ අලෙවි කිරීම සිදු කරන්නන් තරගකරුවෝ වේ. මූල්‍ය ආයතන. ව්‍යාපාර සඳහා අවශ්‍ය ණය, උපදේශන සේවා ආදී සපයන. බැංකු හා අනෙකුත් ආයතන මූල්‍ය ආයතන වලට අයත් වේ. ඒ කියන්නේ ව්‍යාපාරයට දැන් අදිසි අවශ්‍යතාවයක් වෙලා ලෝන් එකක් ගන්න වෙනවා. අන්න ඒ ලෝන් සපයන ආයතන තමයි මූල්‍ය ආයතන කියලා කියන්නේ. සේවකයෝ. ව්‍යාපාරේ කාර්යනිරත කරන්නෝ සේවකයෝ වේ. රාජ්‍ය රටක ආර්ථික දියුණුව සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කරන්නේ රජයයි. ඊළඟට ආයෝජකයෝ. අනාගතයේදී ව්‍යාපාර වලට අවශ්‍ය ආයෝජන කිරීමට අපේක්ෂිත පුද්ගලයන් හා ආයතන ආයෝජකයෝ වේ. ඊළඟට ප්‍රජාව. ව්‍යාපාරයෙන් පිටත ජීවත් වන ජනතාව ප්‍රජාව ලෙස හැඳින්වේ. මේක තමයි අවසාන කොටස. ඇල්මැති පාර්ශවයන්ගේ අරමුණු සහ ඔවුන්ගේ ව්‍යාපාර අපේක්ෂිත දායකත්වය. අයිතිකරුවෝ. අයිතිකරුවන්ගේ අරමුණු තමයි ආයෝජනයේ සුරක්ෂිතතාවය, ප්‍රමාණවත් ලාභයක් ලැබීම සහ ව්‍යාපාරයේ අනාගත වර්ධනය. ඔවුන්ගේ ව්‍යාපාරය අපේක්ෂිත දායකත්වය තමයි ප්‍රමාණවත් ප්‍රාග්ධන දායකත්වයක් ලබා දීම, ව්‍යාපාර කටයුතු පිළිබඳ උනන්දුව හා කැපවීම, ව්‍යාපාර කටයුතු පරීක්ෂණය. ඊළඟ කළමනාකරුවන්. කළමනාකරුවන්ගේ අරමුණු තමයි ව්‍යාපාර අරමුණු ඉටු කර ගැනීම සඳහා අවශ්‍ය කළමනාකරණ තියෙන ගැනීම හා එම තීරණ ක්‍රියාත්මක කිරීම. ඊළඟට රැකියා වර්ධනය හා රැකියා තෘප්තිය. ඊට පස්සේ ඔවුන්ගේ ව්‍යාපාරයේ දායකත්වය තමයි ව්‍යාපාර සැලසුම් නිසිපිටස ක්‍රියාත්මක කිරීම සහ නිවැරදි තීරණ ගැනීම. ඊළඟට සේවකයෝ. සේවකයන්ගේ අරමුණු තමයි සාධාරණ වැටුපක් ලබා ගැනීම සහ රැකියා සුරක්ෂිත බව. ඔවුන්ගේ ව්‍යාපාරයේ දායකත්වය ව්‍යාපාර අපේක්ෂිත දායකත්වය තමයි පවරන ලද කාර්ය නිසිලෙස ඉටු කිරීම සහ ශ්‍රම ඵලදායීතාවය වැඩි කිරීම. ගනුදෙනුකරුවෝ. නිෂ්පාදිත සාධාරණ මිලකට ලබා ගැනීම සහ ගුණාත්මක නිෂ්පාදිත ලබා ගැනීම කියන අරමුණු තමයි ඔවුන් සතු තියෙන්නේ. සැපයුම්කරුවෝ. අඛණ්ඩව ඇණවුම් ලබා ගැනීම සහ නිසි පරිදි මුදල් ලබා ගැනීම ඔවුන්ගේ අරමුණු වෙනවා. ඒ වගේ තමයි ඔවුන්ගේ දායකත්වය තමයි ගුණාත්මක අමුද්‍රව්‍ය දිගින් දිගටම සැපීම සහ කලට වේලාවට අමුද්‍රව්‍ය සැපීම. එහෙම කරපුවම ව්‍යාපාරයේ කටයුතු නිෂ්පාදන කටයුතු අඛණ්ඩව කරගෙන යන්න පුළුවන්. මූල්‍ය ආයතන. දෙන ලද ණය අය කර ගැනීම සහ තවදුරටත් ණය සැපීම මූල්‍ය ආයතන වල අරමුණු වෙනවා. ඊළඟට රජය ලැබිය යුතු බදු ආදායම් නිසි ලෙස ලබා ගැනීම, රැකියා අවස්ථා උත්පාදනය කිරීම සහ ජාතික නිෂ්පාදිතය වර්ධනය කර ගැනීම කියන අරමුණු රජය සතු තියෙනවා. ඒ වගේම තමයි ව්‍යාපාරය රජයෙන් අපේක්ෂිත දායකත්වය තමයි ව්‍යාපාර සඳහා හිතකර විවිධ දිරිගැන්වීම් ලබා දීම. දිරිගැන්වීම් කියන්නේ ව්‍යාපාරයෙන් සහනාධාර රජය විසින් ව්‍යාපාරයන්ට සහනාධාර ලබා දෙනවා. අන්න ඒ වගේ දේවල් තමයි. ඊළඟට තරගකරුවෝ. තරගකරුවන්ගේ අරමුණු තමයි තම නිෂ්පාදිතවල මිල තීරණය කිරීම සහ තරගයට මුහුණ දීම. නිෂ්පාදිතවල මිල තීරණය කිරීම කියන්නේ ගොඩක් වෙලාවට දැන් ඔයාලා ගන්නකෝ ඔයාලා ටියුෂන් යනවානේ. ටියුෂන් ක්ලාස් දෙකක් තියෙනවා. ක්ලාස් දෙකේම ගොඩක් වෙලාවට මේ එකම මුදල් ප්‍රමාණය තමයි යන්නේ. ඒ කියන්නේ ක්ලාස් ෆී එක සමානයි. අන්න ඒ වගේ දෙයක් තමයි තරගකරුවන්ගේ අරමුණ. ප්‍රජාව පරිසරයේ හිතකර ලෙස ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන්නේදයි සොයා බැලීම සහ සමාජ සුබසාධනයට දායක වන්නේදයි විමසා බැලීම. අනාගත ආයෝජකයෝ. ආයෝජනය පිළිබඳ තීරණ ගැනීම. ඒ කියන්නේ තමාගේ මුදල් මේ ව්‍යාපාරය ආයෝජනය කරන්න ඕනේද නැද්ද කියන තීරණය ගැනීම තමයි ආයෝජකයන්ගේ දායකත්වය. අවසාන වශයෙන් පාඩම මෙතනින් ඉවරයි. ඊළඟ පාඩම ව්‍යාපාර පරිසරය. ව්‍යාපාර පරිසරයත් මම මේ විදිහටම කරන්න බලාපොරොත්තු වෙනවා.